ඒක බොරු කියලා තියෙන්නේ. ඈ? අනේ මට දැන් ආයෙ යන්න බෑ. උදේට කාලත් නෑ. අනේ බෑ මට යන්න බෑ. ඔය සිගරට් එක බුලත් කන සල්ලි වලින් ගන්න මෙන්න ගෙනාවා පොඩි එකාගේ විනෝදේ. පොඩි එකාගේ විනෝදේ. සුබ දවසක් බස් රථේ ගමන් කරන සියලුම දෙනාට ඉතින් රියදුරු දෑතට බුදු සරණයි කොන්දගේ දෑතට දෙවි පිහිටයි. රත්තරන් කොන්දස්තර මහත්තයෝ කොන්දස්තර මහත්තයාගේ දෑතට දෙවි පිහිටයි. ඉතින් මම මේ ආකාරයෙන් බසයට ගොඩ වීමෙන් ඔබට කරදරයක් පීඩාවක් වුණා නම් සමා වෙන්න. ඉතින් බඩට බත් ඇටයක් උගුරට වතුර පොදක් නොමැතිව ඔබගේ දරුවාගේ විනෝදය උදෙසා මා විසින් හඳුන්වා දෙන මේ මේඩ් ඉන් චයිනා බබු නලවනා බැලුම්. ගත්තොත් රුපියල් 100යි මගෙන් ගත්තොත් 150යි. අයියෝ මොනවද මල්ලි ඔයාලා රුපියල් 50ක් වැඩිනේ. මම බැලුවේත් මොකෝ පරක්කෝ කියලා. ඉතින් හැම බස් එකකම ඉන්නවා මේ වගේ මැදින් පයින් රත්තරන් මහත්තයෝ කඩෙන් ගත්තොත් එක බැලුමක් තමයි රුපියල් 100ක් වෙන්නේ. මගෙන් ගත්තොත් බැලුම් 4ක් අද රුපියල් 150ක් වෙන්නේ පුංචි මුදලකට ලබා ගන්න පුළුවන්. හොඳයි. මම දැන් හැමෝටම පෙන්නන්නම් කුඩා දරුවෙක් කොහොමද මේ බැලුම මගින් විනෝද වෙන්නේ කියලා. මේ ආකාරයට ඇදලා අපි පුම්බ ගන්න ඕනේ. හෙලෝ සමා වෙන්න ඕනම නිෂ්පාදනයක එවැනි කාර්මික දෝෂ තියෙන්න පුළුවන්. අපි තව එකක් උත්සාහ කරලා බලමු. මෙන්න මේ ආකාරයෙන් අරගෙන මේ ආකාරයෙන් පුම්බාගත් බැලුම මෙන්න මෙහෙම කරලා ඉහළට කරලා අතෑරපුවාම මේ ආකාරයෙන් මේ වගේ වස්සත් එක ඒ වගේ අත්‍යර්ථී වෙන්න පුළුවන්. ටක් ගාලා අරන් ඉන්නම් මම විනාඩියක් දෙන්න.